සැපද 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ පාලන තන්ත්‍රයේ ගමන් මගේ වෙනසක් සිද්ධ වුණා පැහැදිලිව. අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. අලුතින් පත් වූ ජනාධිපතිවරයාට ඔහුගේ ප්‍රතිපාදයට වඩා ඡන්ද 4 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ලැබුණා. ඒ ජනාධිපතිවරණය සාපේක්ෂ වශයෙන් සාමකාමී නිදහස් සාධාරණ ඡන්ද විමසීමක්. එනිසා මේ මැතිවරණ ප්‍රතිඵලය අප භාරගත යුතුයි. එය ප්‍රශ්න කරන්නට අපට අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ආණ්ඩු වෙනස් වීම සාමාන්‍ය සිද්ධියක්. එය ශිෂ්ට මිනිසුන් විසින් භාරගත යුතුයි. නමුත් මෙහිදී වැදගත් වන කාරණය එසේ ඇති වූ වෙනස කෙතරම් නීත්‍යානුකූල වුවත් ඒ වෙනස විසින් ඇති කර තිබෙන ප්‍රතිඵලය කුමක්ද? ඒ ප්‍රතිඵලය මේ රටේ උන්නතියට, එක්සත් භාවයට, ආරක්ෂාවට, ආර්ථික සමාජ සංවර්ධනයට දායක වෙනවාද ධනාත්මකව? එහෙම නැත්නම් ඍණ වශයෙන් අනර්ථකාරී ලෙස බලපානවාද? මේකයි වෙනස. සැපද නැද්ද කියන එක තීරණය කිරීමේදී සොයා බැලිය යුතු කාරණා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල එක් අදහසක් තිබෙනවා යථා භූත ඥාන දර්ශනය නමින්. ඉන් අදහස් වෙන්නේ තිබෙන දේ තිබෙන සැටියෙන් තේරුම්ගෙන නිගමන වලට පැමිණීම. දැන් මගේ අදහස් දැක්වීමේදී මේ කෙටි අදහස් දැක්වීම මම සඳහන් කරන සෑම කරුණකටම සාක්ෂි ඉදිරිපත් කරනවා. ඔබතුමන්ලාට ඒ සාක්ෂි ඇත්තද නැත්තද කියලා විමසා බලන්න පුළුවන්. නැවතත් වරක් බුදුන් වහන්සේගෙන් ආදර්ශයක් ගන්නවා නම් මට ඔබට කියන්නට තිබෙන්නේ බුදුන් වහන්සේ කාලාමවරුන්ට කී දේ. බුදුන් වහන්සේ කාලාමවරුන්ට කිව්වා මා කී නිසා පිළි නොගනුව, පරම්පරාවෙන් ආ නිසා පිළි නොගනුව, දෙමාපියන් ගුරුවර ආදීන් කී නිසා පිළි නොගනුව, මේ ආදී වශයෙන් දිග ලයිස්තුවක් තියෙනවා. එහෙනම් මොකද්ද පිළිගන්නේ? ඔබටම ඔබේ තර්ක ඥාණයෙන්, බුද්ධියෙන් කරුණු සහිතව යමක් මේ දේ හරිය, මේ දේ නිවැරදිය යනුවෙන් වැටහෙනවා නම් ඒක පිළිගන්න. දැන් මේ ජනවාරි 8 වෙනිදා ඇති වූ වෙනසේ සුවිශේෂී සංයුතියක් තියෙනවා. මේ වෙනස රටට සැපදායකද කියන එක විමසා බැලීමේදී ඒ සංයුතිය අපි තේරුම් ගත යුතු වෙනවා. කුමද්ද සංයුතිය කියන එකකින් අදහස් කරන්නේ ඒ අපේක්ෂකයාට ලැබුණු ඡන්ද කුමන ප්‍රදේශවලින්ද, කුමන ස්වභාවයක්ද, කුමන බලවේග වශයෙන්ද ඒ ඡන්ද සංඛ්‍යාව නිර්මාණය කරනු ලැබුවේ කියන එකයි මේ සංයුතිය කියන එකෙන් මම අදහස් කරන්නේ. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් සිංහල කතා කරන මිනිස්සු, බුද්ධාගම අදහන මිනිස්සු. ඒකට ඒ බහුතර ජනතාව ජීවත් වන ප්‍රදේශවල ඡන්ද සංඛ්‍යාව ගත් විට පසුගිය ජනාධිපතිවරණයේදී සංධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2 ලක්ෂයකට වැඩි ගණනකින් ජයග්‍රහණය කළා. ජයගත් ජනාධිපතිවරයාට 4 ලක්ෂයකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහිත ජයග්‍රහණය එන්නේ උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රදේශ වලින්, නුවර එළිය දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ අගනාගරික ප්‍රදේශ වලින්, මෙට්‍රොපොලිටන් සෙන්ටර්ස් වලින්. ඉතින් මේක තමයි මේකේ සංයුතිය. ඔබේ දැන ගැනීම සඳහා තරමක් මේ ඉලක්කම් කියන එක වෙහෙස කර වුණත් මට අවසර දෙන්න ඒ සංයුතියේ ස්වභාවය ගැන ඔබට කියන්න.
එවිට අපි මේ වෙනස කොයිතරම් සැපද රටට කියන එක තේරුම් ගන්නට පිළිපන්. යාපනයේ දිස්ත්‍රික්කයෙන් පොදු අපේක්ෂකයාට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 74.42යි යාපනයේ දිස්ත්‍රික්ක. වන්නේෙන් 78.47යි. මඩකලපුව 81.62යි. දිගමඩුල්ල 65.22යි. ත්‍රිකුණාමලය 71.84යි. නුවර එළිය 63.88යි. කොළඹ අගනාගරික ප්‍රදේශ ඔය මැද කොළඹ දෙහිවල ඒ වගේ ප්‍රදේශවල 64.97යි. දැන් මේ ඡන්ද සංයුතිය දෙස බැලුව විට ඔබට දකින්නට පිළිවන් මෙහි ජාතිවාදී උවමනාවන් මුල් කොටගත් ඡන්ද ප්‍රකාශ කිරීමක් තිබෙන බව. අපි තර්කානුකූලව බලමු මේ ප්‍රදේශවල ජනයා මහින්ද රාජපක්ෂ මහතාට නැති ප්‍රේමයක් ඔහුගේ ප්‍රතිවාදියාට දක්වන්නට තිබුණු හේතුව කුමක්ද? මට නම් පැහැදිලි වන්නේ නැහැ එහෙම ප්‍රේමයක් ඇතිවීමට සාධාරණ හේතුවක්. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් මේ රටේ බෙදුම්වාදී අරගලයේ සන්නද්ධ ව්‍යාපාරයේ පරාජය කිරීම නිසා සිංහල මිනිසුන්ට අත් වූ සාමය සමාන සාමයක් නිදහසක් දෙමළ බස කතා කරන ජනයාට හිමි වුණා. LTTE සතුව දහස් ගණනක සමාජිකත්වයක් සහිත ළමා හමුදාවක් තිබුණා. ළමා සෙබළු. අද යාපනයේ දෙමව්පියන්ට උතුරේ දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ආදරයෙන් රැක බලා ගන්න ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේන් පැහැදිලි වෙන්නේ මේ වෙනස ඇතුලේ රටට අහිතකර බලවේග ක්‍රියාත්මක වී තිබෙන බව. මේ නිදර්ශනයක් සඳහන් කරන්නම්. ඔබට මතකද ජනාධිපතිවරණ ව්‍යාපාර සමයේදී අර වතුකරයේ දෙමළ දේශපාලනඥයෙක් ඔහුගේ නම පළනි දිගම්බරම් අනිත් පිළට ගියා. කිහින් ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා මට ඡන්ද 3 ලක්ෂයක් තියෙනවා. මම දන්නේ ඇත්තටම ඔහු 3 ලක්ෂයක් තියෙනවද නැද්ද කියන එක. ඔහු කියනවා. ඊළඟට ඔහු කියනවා ඒ අය ඡන්දෙ දෙන්නේ මම කියන විදිහට. මේවා තියෙනවා වාර්තා. මොකක්ද ඒකේ තේරුම? මේ ජන කොටස් වල ජනයා තර්කානුකූලව විභාග කළ නෙවෙයි ඡන්දය ප්‍රකාශ කරන්නේ තමන්ගේ නායකයින් කියන විදිහට. ඒතකොට මේ නායකත්වයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට අවශ්‍ය වුණා ඔවුන්ගේ වෙනත් දේශපාලන අභිලාෂයක් ඉටු කර ගැනීම සඳහා. වෙනසෙන් පස්සේ මේ අභිලාෂය උඩට එන්න පටන් ගත්තා. එහි එක අවස්ථාවක් තමයි 2015 පෙබරවාරි මාසයේ 12 වෙනිදා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගන්නවා. එහි නම ශ්‍රී ලංකාස් ජෙනෝසයිඩ් against Tamils කියන. දෙමළ ජනයාට විරුද්ධව ශ්‍රී ලංකාව කළ වර්ග සංහාරය. මට තේරෙන විදිහට මේක තමයි ඒකේ අර්ථය. ඒ යෝජනාවෙන් කියනවා ඒක පිටු 11. ඒකෙන් කියනවා 1948 සිට ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණු දවසේ සිට මේ රට පාලනය කළ ආණ්ඩුව දෙමළ ජන කොට්ටාසය නැති කිරීම සඳහා වර්ග සංහාරය සඳහා ඒක ජෙනෝසයිඩ් කියන ඉංග්‍රීසි වචනේ තේරුම වර්ගය නැති කර දැමීම සඳහා සිතා මතාම ක්‍රියා කළ බව. දැන් මේ ලියවිල්ල විග්නේශ්වර මහත්තයා එක්ක තමන්ගේ ලාච්චුවේ තියාගන්නේ නැහැ. පිට රටින් එන හැම නායකයෙකුටම ඔහු මේන් කොපියක් දෙනවා. ඡන්ද ඉවර වෙලා ටික කලකින් ඔබ දන්නවා අපේ රටට ආවා බ්‍රිතාන්‍යයේ විදේශ මේ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ විදේශ ඇමති හියුගෝ ස්වයර්.
එයාට දුන්න පිටපතක්. එක්සත් ජාතීන් ඉතා ඉහළ පෙළේ නිලධාරියෙක් ආවා. දේශපාලන කටයුතු විෂය භාර මහලේකම්වරයා ජෙෆ්රි ෆෙල්ට්මන් ඔහුගේ නම. ඔහුටත් පිටපතක් දෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂා බිස්වාල් කියලා නෝන කෙනෙක් ආවා. එයාටත් පිටපතක් දෙනවා. දැන් ලෝක සමාජයට කියනවා මේ රටේ සුළු ජන කොටස් වලට සිංහල මිනිස්සු එක්ක ඉන්න බැරිය කියන මතය මෙතනින් හදනවා. මේ මෙසේ ගොඩනගෙන සාක්ෂි තමයි වෙනස විසින් ඇති කරන ලද අවුල් සහගත අරාජක අස්ථාවර ව්‍යුහය ඇතුලේ වෙනම රාජ්‍යයක් සඳහා වන පසුබිම නිර්මාණය කරන්න. ඒ පසුබිම නිර්මාණය කිරීමට මේ වගේ යෝජනා ප්‍රකාශ සාක්ෂි වශයෙන් යම් දවසක ප්‍රයෝජනට ගන්නවා. මේ සභාවේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් යුගෝස්ලාවියාව කියන රට බිඳ වැටුණු ආකාරය යම් තරමකින් හෝ අධ්‍යයනය කළ ඔවුනට මේ ලියවිල්ලේ සහ මේ ක්‍රියාමාර්ගවල බරපතලකම තේරුම් ගන්න පුළුවන්. මහත්වරුනි, ගිය සියවසේ 1920 ගණන් වලදී ලෝකේ රාජ්‍යයක් බිහි වුණා යුරෝපයේ කඳුකර ප්‍රදේශයේ බෝල්කන් ප්‍රදේශයේ යුගෝස්ලාවියාව නමින්. ඒ යුගෝස්ලාවියාව දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ සමාජවාදී ආර්ථික ක්‍රමයකට යොමු වුණා. ඒක මම කියන්නේ මුළුමනින්ම සාර්ථකයක් කියලා. තර යුරෝපයේ ධනවාදී රටවල් නායක රටවල් කැමති වුණේ නැහැ යුරෝපයේ මැද හරිය මෙවැනි තමන්ගේ ආර්ථික සමාජ ක්‍රමයට වෙනස් සමාජ ක්‍රමයක් අනුගමනය කරන රාජ්‍යයක් තිබෙනවා දකින්නට. යුගෝස්ලාවියාව බිහි වුණු දවසේ ඉඳලා ඔවුන් උත්සාහ කළා ක්‍රියා කළා ඒක බිඳ දමන්න. අවසානයේදී ඔවුන් ජයගත්තා. 1992 දී යුගෝස්ලාවියාව කෑලි වලට කැඩිලා යනවා. ඉතිරි වෙනවා සර්බියාව සහ මොන්ටිනෙග්‍රෝ කියන සමූහාණ්ඩු දෙක. මේ සර්බියාවේ තමයි සර්බි මිනිස්සු ඉන්නේ. ඔවුන් ඊටම ජාතිකවාදී චින්තනයක් තියෙන පිරිසක්. තමන්ගේ රට ගැන ආදරය කරන, විදේශ ආධිපත්‍ය නුරුස්සන, ඊට එරෙහිව සටන් කරන පිරිසක්. ඒ නිසා ඔවුන් සර්බියාවට හොඳ පාඩමක් උගන්වනවා. සර්බියාව සතුව තිබුණා ප්‍රාන්ත දෙකක්. එයින් එකක් කොසෝවෝ. මේ ප්‍රාන්තය ඔවුන් අවුරුදු කිහිපයකදී වෙනම රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වෙනම රාජ්‍යයක් බවට පත් කිරීමේදී අනුගමනය කළෙත් ශ්‍රී ලංකාවේ වෙනස ඇති කිරීමේදී අනුගමනය කළ ක්‍රියාදාමයට සමාන ක්‍රියාදාමයක්. මෙන්න වෙනස ඇතුලේ තිබෙනා වූ එක ප්‍රතිවිපාකයක්. ඉතින් මේක ඔබට මට රටට කොයිතරම් සැපද කියන එක ඔබ ඔබේ තර්ක බුද්ධියෙන් තීරණය කරන්න. අපිට මේ කරුණ ඉතා සංක්ෂිප්තව තමයි සඳහන් කරන්න වෙන්නේ. මේ අවදානම ගැන කතා කරන ඕනම කෙනෙකුට අද රටේ තියෙනවා බරපතල තර්ජනයක්. ඒ තර්ජනය තමයි ඔහුට හෝ ඇයට මේ අදහස් පළ කරන ලේබලයක් අලවනවා අනික් පිළේ සිටින අය. ඒ තමයි ජාතිවාදියා කියලා. මම කිව්වොත් මේ රටේ බෙදුම්වාදයක් තියෙනවා. බෙදුම්වාදය සක්‍රියව පවතිනවා. මේ වෙනස නිසා බෙදුම්වාදය උඩට එමින් තිබෙනවා කියලා වහාම මට අලවනවා ජාතිවාදය කියන ලේබලය. මම මේ මහත්වරුන්ට සහතික වශයෙන් ප්‍රකාශ කළ යුතුයි අප කිසිසේත්ම ජාතිවාදීන් නොවේ. බෞද්ධයෙකුට කොහොමවත් ජාතිවාදියෙක් වෙන්නට බෑ. මගේ පෞද්ගලික ඇදහිීම නම් මේ රටේ අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් ජීවත් වෙනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආගම් අදහන මිනිස්සු ඉන්නවා. ඒ හැම දෙනාටම මේ රටේ සමාන අභිමානය ඇතිව, සමාන ඉඩ ප්‍රස්ථා ඇතිව ජීවත් වීමට අවශ්‍ය දේශපාලන ආර්ථික ව්‍යුහයක් අප නිර්මාණය කළ යුතුයි. ඒ ගැන කිසිදු වාදයක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. නමුත් ඒ වෙනස්කම් සහිත සමාජයක
ජන කොටස් අතර පවත්නා වූ වෙනස්කම් වලට දුක් ගැනවිලි වලට විසඳුම රට කෑලි වලට කැබලි කිරීම නම් නොවේ. එසේ කැබලි වලුනොත් රට දෙකඩ වූහොත් සිදුවේ හැකි අනර්ථය ව්‍යසනය ඊටාම බියකරු එකක් විශේෂයෙන් අපේ වගේ රටකට ඔරොත්තු දිය නොහැකි තරමේ ව්‍යසනයක් එවැනි බෙදීමක් නිසා ඇති වෙන්න පුළුවන්. අපිට මේ සඳහා නිදර්ශනයක් ගන්න පුළුවන් අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාව ඉතා විශාල රාජ්‍යයක්. දැන් ඉන්දියාව කියලා අපි දන්න රට පමණක් ගත්තාම වර්ග කිලෝමීටර් 32 ලක්ෂ මිලියන 3.2. ලංකාව වගේ 68 ගුණයක්. ඉන්දියාව නිදහස ලැබෙන විට ඉන්දියාව වර්ග කිලෝමීටර් 42 ලක්ෂයක් විශාල රටක්. 47 ඉන්දියාව නිදහස ලැබෙන විට එයින් වර්ග කිලෝමීටර් දශලක්ෂයක් පමණ විශාල දේශයක් පාකිස්තානයේ නමින් වෙන් වී ගියා. ඉන්දියාවෙන් පාකිස්තානය වෙන්වීම නිසා පාකිස්තානයට සහ ඉන්දියාවට සිදු වූ යහපතට වැඩි අයහපත. ඒකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. දැන් මේ දෙරටම ඉන්දියාව මේ කාලේ ඉතා බල සම්පන්න රටක්. නමුත් ඉන්දියාවේ ජනගහනයෙන් කෝටි සංඛ්‍යාත පිරිස් 39% පමණ ජීවත් වෙන්නේ අන්ත දිලින්දන් විදියට. ප්‍රාථමික ජීවිත ගත කරන්නේ. එසේ තිබියදී පාකිස්තානයේ තත්ත්වය ඊටත් නරකයි. පාකිස්තානයේ නගර වලින් ඈත ප්‍රදේශවල ජනයා ගත කරන්නේ ප්‍රාථමික ප්‍රිමිටිව් ලයිෆ් එකක්. ඒසා දුප්පත් ජනගහනයක් වෙසෙන ඉන්දියාව සහ පාකිස්තානය න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා කෝටි සංඛ්‍යාත මුදලක් අවුරුදු පතා වැය කරනවා. ඇයි මොකටද න්‍යෂ්ටික ආයුධ හදන්නේ? පාකිස්තානය සහ ඉන්දියාව අතර යුද්ධයක් ඇති වුණොත් ප්‍රයෝජනයට ගන්න. 47න් පස්සේ ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධ 3ක් ඇති වුණා. ඒ යුද්ධවලදී දහස් සංඛ්‍යාත මිනිස්සු මිය ගියා. දැන් මේ බෙදීම නිසා ඇති වූ එක විපාකයක්. ඊළඟට ඉන්දියාවයි පාකිස්තානයයි අතර තියෙන දේශ සීමාව තමයි ලෝකයේ දිගම දේශ සීමා වලින් එකක්. කිලෝමීටර් 10 ගණන. මේ දේශ සීමාවේ මීටර කීපයකින් කීපයට දවසේ පැය 24 පුරාම දෙපැත්තේ සෙබළු ඉන්නවා එකිනෙකාට අවි අමෝරාගෙන. ඔවුන් විටින් විට වෙඩි තබාගෙන එකිනෙකා මරා ගන්නවා. ඒ මරා ගැනීම සමහර විට යුද්ධයක මට්ටමට ලං වෙනවා. මගේ තර්කය යම් හේයකින් මේ රට උතුරු නැගෙනහිර වශයෙන් වෙනම රාජ්‍යයක් වෙන් වී ගිය හොත් ඇතිවිය හැකි ඒ වේදනාව ව්‍යසනය වියදම දරා ගන්න මේ කුඩා රටට පුළුවන්. එසේ වෙන් වී යාම නිසා දෙමළ ජනයාට උවත් යහපතක් සිද්ධ වෙනවාද? මෙන්න මේ නිසා තමයි අපි මේ කාරණය පිළිබඳව බරපතල විදියට සලකා බැලිය යුත්තේ. මේක කොයිතරම් බරපතලද? මේ වෙනස ඇතිවීමෙන් පස්සේ බලයටපත් වූ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ගියා මාර්තු මාසයේදී ඇමරිකාවට. ගිහින් ඔහු සාකච්ඡා කළා ඒ රටේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සමග. ඒ මහත්තයා මැයි මාසයේ අපේ රටට ආව වෙසක් දවසේ. ඊට කලින් තමයි විදේශ ඇමතිවරයා ඔහු හමු වෙන්න ගියේ. ඒ හමු වෙන්න ගිය වෙලාවේ ඒ සාකච්ඡාවට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යකරුවන් හමුවේ ජෝන් කෙරි මෙන්න මේ විදිහට කියනවා. rule of law. දැන් ජනවාරි 8 වෙනිදා වෙනසින් පසු මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් 130 ගණනක් සිටින පක්ෂය සිටියේදී മന്ത്രിවරුන් 47 දෙනෙක් පමණක් සිටින පක්ෂයේ නායකයා අගමැති ධූරයට පත් වෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා
අගමැති ලෙස නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකියයි ජනාධිපතිවරයා කල්පනා කරන മന്ത്രി බව මම හිතන්නේ පැහැදිලි කියලා. ඒකට 8 වෙනිදා වෙනසෙන් පස්සේ මොකද වෙන්නේ? අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිපත් කිරීම පිළිබඳ මූලධර්මය මුළු මනින්ම උල්ලංඝනය කරමින් තමයි අගමැතිවරයා පත් කෙරෙන්නේ සහ අගමැතිවරයා තනතුරු බහරගන්නේ. මෙතන තව පැත්තක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අගමැතිවරයා සහිත පාර්ලිමේන්තුව ඉවත් කරන්න පුළුවන් කොන්දේසි 3ක්. දැන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන විට අගමැති කෙනෙක් හිටියා. ඇමති මණ්ඩලයක් හිටියා. ඒ ඉන්න අගමැතිටගේ ඔළුවට උඩින් තව කෙනෙක් පත් කරන්න බෑ. ඔහු ඉවත් කරන්නේ නැති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කොන්දේසි 3ක් අගමැති පත් කරන්න සහ ඉවත් කරන ඉන්න අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් කරන කොන්දේසි 3න් පළමුවැන්න අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය ඉවත් කළ බව ජනාධිපතිවරයා ලිඛිතව ඔවුන්ට දැනුම් දෙනවා. එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. 2 අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය තමන් ඉවත් වන බව ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. එහෙම දෙයක් සිදු වුණෙත් නැහැ. 3 අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ മന്ത്രി දුර දැරීම අහෝසි වෙනවා. නතර වෙනවා. එහෙම වුණෙත් නැහැ. මෙන්න යහපාලනයේ ස්වභාවය. යහපාලනයේ මූලිකම මූල ධර්මයේ නීතිය පාලනය rule of law. එතකොට යහපාලනයේදී අගමැතිපත් කිරීම සහ කලින් සිටි අගමැති ඉවත් කිරීම දෙකම සිද්ධ වෙන්නේ නීතියට පටහැනි. ඉන්පසු මේ යහපාලනය ඇති කිරීම සඳහා බලවේග රාශියක් පෙළ ගැසෙනවා. ඒ බලවේග වලින් අපි දන්නවා දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. දේශපාලන පක්ෂ වලට අමතරව තමන්ව සිවිල් සමාජය කියලා හඳුන්වා ගන්න කණ්ඩායම් සමූහයක් මේ යහපාලන බලවේගය නිර්මාණය කරනවා. ඒ කණ්ඩායම් එකතු වෙලා ඇති කරපු වෙනස තමයි අලුත් ජනාධිපතිවරයෙක් අලුත් ආණ්ඩුවක්. දැන් ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ඒ අලුත් ආණ්ඩුව පවත්වා ගැනීමට. අගෝස්තු 17 මහා මැතිවරණයක් තියෙනවා. දැන් මේ මහා මැතිවරණයේදී තරග කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කිරීමෙන් පසුව තීරණය කළ බව සැලවීමත් සමග අර ජනවාරි 8 වෙනිදා යහපාලන වෙනසට මුල් වූ සිවිල් සමාජ කණ්ඩායම් ඊටම බරපතල කලබලයට පත් වෙලා තියෙනවා. භූමි තෙල් ඇඟ දෙබටුණු ගැරඬිමෙන් දඟලන්නට පටන් අරන් තිබෙනවා. ඔබට දිනපතාම රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලදී ඔවුන්ගේ ഘോഷාව ඔවුන්ගේ කලබලය දකින්නට පිළිගන්න. මේ සිවිල් සමාජ කණ්ඩායම් පෙනී ඉන්නවා විවිධ නම් වලින්. පුරවැසි බලය, ජනතා පෞර, වමේ කේන්ද්‍රය, වත්මන් පරපුර ඔය ආදී වශයෙන්. ඉතින් සියලු දෙනාගේම අදහස් කියන්නට බැරි වුණත් කරුණු සාක්ෂි සහිතව සනාථ කිරීම සඳහා මම ඊයේ ලංකාදීප පත්‍රයේ පළ වූ මේ පුරවැසි බලය කියන කණ්ඩායමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක වාර්තාව කපාගෙනම ආවා. මේ කියන දේ සාක්ෂි සහිතව සනාථ කිරීමට අවශ්‍ය නිසා. ඔවුන්ගේ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ තේමාව මේ වාර්තාවේ කියනවා පුරවැසි බලය සංවිධානය කර තිබූ මෙහි තේමාව වූයේ ජනවරම පාවා නොදෙමු මහින්දට යලි ඉඩ නොදෙමු.
ප්‍රධානම කාරණයක් තමයි මේ මහින්ද බීතිකාව. මේ සිවිල් සමාජ කණ්ඩායම් වලට මහින්ද එපා. ඔහු එන එක නවත්වන්න ඕන. එතෙන්දී එක කලාකරුවෙක් ඇත්තම ඔහු කලාකරුවෙක් තමයි. ඔහුගේ නිර්මාණ අපිත් රස විඳිනවා. ඒව බොහොම ඉහළ මට්ටමේ තියෙන්නේ. නමුත් ඔහුගේ දේශපාලන දැනුම අනුව ඔහු කියනවා මේ මහින්ද රාජපක්ෂ ගැන කියමින් මහින්ද රාජපක්ෂ ෆැසිස්ට්වාදී. මේ ෆැසිස්ට්වාදයේ පරාජය කළ යුතුයි. මේ ෆැසිස්ට්වාදයේ තුල දූෂණය, වංචාව, හොරකම, මිනීමැරුම, ජනමාධ්‍යකරුවන් අතුරුදන් කිරීම, කලාකරුවන් මර්ධනය කිරීම සිදු වුණා. අපි එදා පරාජය කළේ එයයි. මෙන්න ඔවුන්ගේ චෝදනා. ජනවාරි 8 වෙනිදා වෙනස ඇති කරපු අය මහින්ද රාජපක්ෂ පාලනයට කරන චෝදනා තමයි ලඝු කළොත්, සංක්ෂිප්ත කළොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපතියෙක්, අත්නෝමතික පාලකයෙක්. ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්. ඔහුගේ පාලනය දූෂිතයි. ඔහු මේ රටේ ජන කොටස් අතර සමගිය පළුදු කළා. ලෝකයේ බලවත් රටවල් තරහ කරගත්තා. මර්ධනකාරී පාලනයක් ගෙන ගියා. පවුල් වාදය රජ කළා. මේව තමයි ඔවුන් ඉදිරිපත් කරන චෝදනා. දැන් මේ චෝදනා නඟමින් ඔවුන් කාවද බලයට ගෙනාවේ ජනවාරි 8 වෙනිදා. එක්සත් ජාතික පක්ෂයේ සුළුතර ආණ්ඩුව. මහින්දට ඉඩ නොදමු කියනකොට අගෝස්තු 10 වෙනිදා මොකද ඔවුන් කියන්නේ? අගෝස්තු 17 වෙනිදා මහින්ද පරාජය කරමු. මම කැමති මේ සභාවේ තරුණයෝ ටිකක් ඉන්නවා දකින්න. මොකද 1994ට තිබුණු සමාජය ගැන අපේ බොහෝ තරුණයෝ දන්නේ නැහැ. ඒක අවාසනාවන්ත ලක්ෂණයක් අද සමාජයේ. අපේ තරුණයින්ට ඩිජිටල් කැමරා, Facebook, ස්මාර්ට්ෆෝන් ගැන හොඳ දැනුමක් තිබෙන නමුත් ඒ කරුණු ගැන තියෙන්නේ ඊට අඩු දැනුමක්. දැන් 77 ජූලි මාසයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 168කින් 143ක් ජය අරගෙන 6න් 5ක බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවා. මොකද මුලින්ම එදා අගමැති බියුරයට පත් වුණු ජේ.ආර්. ජයවර්ධන කළේ ඔහු මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රකාශ කළ පරිදි පොලිසියට හා හමුදාවට සති 2ක් නිවාඩු දුන්නා. නිල වශයෙන් නෙවෙයි. ඒගොල්ලන්ට මොනවත් නොකර ඉන්න කිව්වා. මං හිතන්නේ වයසින් වැඩි අයට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කෙලින්ම කිව්වා මේක සභාවල. අපි බලයට ආවම හමුදාවට පොලිසියට සුමාන 2ක් නිවාඩු දෙනවා. ඇත්තම දුන්නා. කුමක්ද වුනේ? එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායම් විරුද්ධවාදීන්ට පහර දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. කඩස්සාප්පු ගිනි තිබ්බා. මිනිස්සු රැකියා ස්ථාන වලින් ඇදලා දැම්මා. ගෙවල් ගිනි තිබ්බා. මහා විලෝපනයක් කළා. කාටවත් දඬුවමක් ලැබුණේ නැහැ. අන්න පළමුවෙනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව. ඒ පිරිස තමයි අපේ සිවිල් සමාජයට, උගත්තුන්ට, සාධාරණ සමාජයක් පිවිතුරු හෙටක් ගැන කතා කරන හාමුදුරුවරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ තවදුරටත් මේ රටේ තියාගන්න. ඔබ තරමක් වෙහෙසටපත් වුණත් මම ලයිස්තුවක් හුඟක් අධ්‍යයනය කරලා ලියාගෙනම ආවා ඔබේ දැන ගැනීම සඳහා. මේ එදා කරපු දේවල්. ඊට පස්සේ 1977 සැප්තැම්බර් මාසේ ජූලි මාසේ බලයට ආවේ සති 2ක් මිනිස්සුන්ට ගැහුවා. මහත්වරුනි මගේ පියා සම සමාජකාරයෙක්. ඔහුට ගැහුවා. මගේ සහෝදරයාට පහර දුන්නා. ඔහු සති 2ක් ඉස්පිරිතාලේ හිටියා. මම බේරුණා. මම ගමේ හිටියේ නැති නිසා. ඒ නිසා මම මේක අත්දැකීමෙන් දන්නවා. ඒ තමයි ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාද. සැප්තැම්බර් මාසේ දෙමළ දේශපාලනඥයෝ සමග ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගැටුමක් ඇති කරගත්තා. තර්ක විතර්කයකට ගියා. ඔහු කිව්වා පාර්ලිමේන්තුවේදී මෙහෙම. දෙමළ ජනයාට යුද්ධය ඕනෑ නම් යුද්ධය වේවා.
සාමය ඕනෑ නම් සාමය වේවා කියන. මේක මහින්ද මහත්තයා කිව්වන කොහොම හිටියද? කුමක්ද උනේ? ඔහු ඒ ප්‍රකාශය කළා. ඊට පස්සේ දවසේ UNP මැරයෝ වතුකරේ දෙමළ ජනයාට පහර දුන්නා. 100 ගණනක් මිය ගියා. ලයින් කාමර දුසින් ගණනක් ගිනිබත් කළා. ස්ත්‍රීන් දූෂණය කළා. ඒ විතර නෙවෙයි කුකුල්ලු එළුව පවා ඝාතනය කළා. ඉන්පස්සේ කොමිසමක් පත් කළා ජයවර්ධන මහත්මයා. ඒ කොමිසමේ ප්‍රධානියා වුණේ ඒ කාලේ කීර්තිමත් විනිශ්චයකාරයෙක් සංසෝනේ. කොමිසමේ වාර්තාව තියෙනවා කිසිම වරදකාරයෙකුට දඬුවම් කළේ නැහැ. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ පැරණි වාර්තාවේ තව අවස්ථාවක්. ඊට පස්සේ 78 දී ගේනවා ව්‍යවස්ථාව. ජයවර්ධන මහත්මයා සති 3යි ව්‍යවස්ථාව සම්පාදනය කරලා සම්මත කරගන්න ගත්තේ. ඒ ව්‍යවස්ථාව තමයි අද මේ යහපාලන හමුදාවේ හැමෝටම එපා වෙලා තියෙන්නේ. ඒ හැමෝටම එපා වුණු ව්‍යවස්ථාව ගෙනාවේ ඒ අද ඔවුන්ගේ විවේචනයට ලක්වන අත්නෝමතික රාජ්‍ය බලතල නිර්මාණය කළේ ඒ ව්‍යවස්ථාවේ. ඒ ව්‍යවස්ථාව නිර්මාණය කළ ආණ්ඩුව තමයි 8 වෙනිදා බලයට ගෙනාවේ. 17 වෙනිදා නැවත බලයට ගේන්න මේ පිරිස උත්සාහ කරා. ඉන් අනතුරුව 78 ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තියෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කරන්න නිර්දේශ කළා. මම ඔබේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා මේ කාරණයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් Special Presidential Commission of Inquiry ස්ථාපනය කරන්න තීන්දුව කළා. මේ කොමිසමේ ඉලක්කය උනේ කලින් සිටි අගමැතිනිය බණ්ඩාරනායක මහත්මිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. මේ කොමිසම මේ යෝජනාව මේක ගෙනාපු විට බණ්ඩාරනායක මැතිනිය ගියා අභියාචනාධිකරණයට රිට් තහනම් ආඥාවක් ඉල්ලලා. අභියාචනාධිකරණය ඒ ඉල්ලීම පිළිගත්තා. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව කළේ? පාර්ලිමේන්තුවේ ඔවුන් සතු 6/5 බලයෙන් විශේෂ පනතක් සම්මත කළා. ඒ අධිකරණ තීන්දුව නිෂේධනය කරමින් මේක ඉතිහාසයේ සිදු වී නැති දෙයක්. එතකොට අද මේ මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂිත බව අධිකරණයේ කෙලසීම ගැන කතා කරන පුරවැසි බලයේ මහත්තුරු, වත්මන් පරපුරේ කලාකරුවෝ, වමේ කේන්ද්‍රයේ මාක්ස්වාදීන් මේවා දන්නේ නැද්ද? අධිකරණයේ තීන්දුව දුන්නට පස්සේ විශේෂ පනතක් සම්මත කරලා ඒ අධිකරණ තීන්දුව නිෂේධනය කළා. ඔබ දන්නවා ඒ පත් කරපු කොමිසමේ නිගමන අනුව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අහිතිය අහෝසි කළා. ප්‍රජා අහිතිය අහෝසි කරාට පස්සේ පාර්ලිමේන්තුවේදී මහමැතිවරණ පනත සහ ජනාධිපතිවරණ පනත සංශෝධනය කළා. ප්‍රජා අයිතිය අහිමි වූවකට ඡන්දය ඉල්ලන්න බැරි විදිහට නීති පනවමින් ඡන්දය ඉල්ලන්න පමණක් නොවේ මැතිවරණ වේදිකාවක කතා කිරීම පවා බණ්ඩාරනායක මැතිනියට අහිමි කරනු ලැබුවා. මේකේ සුවිශේෂ කාරණය සාමාන්‍ය නීති පනවන්නේ අතීතයට බලපාන අයුරින්. එතකොට මේ විශේෂ පරීක්ෂණ කොමිසම පත් කරේ 70-77 කාලේ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය වශයෙන් බලය අයුතු ලෙස පාවිච්චි කළාය කියන චෝදනාව පදනම් කරගෙන. ඒ තමයි මේ යහපාලන බලකායේ නියමුවන්ගේ අතීත වාර්තාව. අපි වෙලාව යන නිසා ඉතා කෙටියෙන් කියමු. නව ව්‍යවස්ථාවේ 163 වෙනි වගන්තිය. මෙතන නීතිඥයෝ ඉන්නවා. ඒ මහත්තුරු දන්නවා. ගෙදර ගියාම ඕනනම් ව්‍යවස්ථාව බලලා සත්‍යද නැත්ද කියන නිගමනය කරන්න පුළුවන්. 163 වෙනි වගන්තුවෙන් නියම කළා ඒ වන සිටි සියලු විනිශ්චයකාරවරුන්ගේ තනතුරු අහෝසි කළා.
ඔවුන්ට නියම කළා අලුතින් දිවුරුම් දෙන්නට. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට අධිකරණයක් නැතුව රට දවසක් හෝ දෙකක් පැවතුණා. ආපසු අගමැතිවරුන් විනිශ්චයකාරවරුන් පත් කරන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7 දෙනෙක් අභියාචනාධිකරණ විනිසුරුවරු 7 දෙනෙක් නැවත පත් කළේ නැහැ. තමන්ට ගැළපෙන්නේ නැයි කියලා හිතන ඒ අය තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ. ඒ පිරිස තමයි 8 වෙනිදා බලයට ගෙනාවේ. ඒ පිරිස තමයි 17 වෙනිදා තවදුරටත් බලයේ තහවුරු කර ගන්නට මේ අයට අවශ්‍ය වී තිබෙන්නේ. ලැයිස්තුව ඉතා දිගයි. 1981 තිබුණා දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණ. ඒ මැතිවරණයේදී කොළඹ සිට යාපනයට ගියා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කිහිප දෙනෙක්. ඒ සමහර නායකයෝ මේ ආණ්ඩුවේ ඇමතිවරු. මම නම් කියන්නේ නැහැ. ඔවුන් මොකද කළේ? ඒ ගිහිල්ලා ඡන්ද පෙට්ටි ඉස්වා. ඡන්ද ගණන් කරන මොහොත වෙනකන් ඒ ඡන්ද පෙට්ටි ආවේ නැහැ. ඒ විතරක් නෙවෙයි යාපනයේ මහා අනර්ග පුස්තකාලය ගිනි තිබ්බා. පොත් ලක්ෂයකට වැඩි ලේඛන දසදහස් ගණනක් සහිත මාහැඟි පුස්තකාලය ඒ ගිනි තියලා මුළුමනින් විනාශ කරා. ඒ තමයි එදා පැවති ප්‍රජාතන්ත්‍රවාදය. ඊට පස්සේ 1980 ජුලි මාසයේ මේ රටේ කම්කරුවෝ වැඩ කරන ජනතාව රුපියල් 300ක වැඩිවීමක් ඉල්ලලා වර්ධනය කළා. 80000 ලක්ෂයක් අතර පිරිසක් දොට්ට දැම්ම රැකියාවලින්. එසේ රැකියාවලින් ඉවත් කරනු ලැබුව අය ආපසු ගත්තේ නැහැ. ඇතැම් අය දිවිනසා ගත්තා. බිරින්දෑවරු පවා දිවිනසා ගත්තා. දරුවෝ මහපාරට වැටුණා. එයින් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා අලියා හොඬවැල වෙනුවා විතරයි කියලා. මේ තමයි ඒ අතීත යහපාලන වාර්තාව. ඊට පස්සේ ඔබ දන්නවා 1982 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. කුමකටද? අවුරුදු 6ක් බලපවත්වන ජනාධිපති ධූරය සඳහා වන ඡන්ද විමසීම ජනාධිපතිවරණය අවුරුදු 4කදී පවත්වන්න පුළුවන් විදියට. දැන් අපේ රටේ මේ යහපාලන බලකායේ ඉන්න ඇතම් විද්වතුන් උගතුන් කියලා පෙනී සිටින අය හිතනවා මේ ජනාධිපතිවරණයේ කලින් තියෙන යෝජනාව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔළුවේ උපන් එකක් කියලා. නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක ප්‍රයෝජනෙට ගත්ත බව ඇත්ත. ඒ අඳුන්වා දෙන්නේ ජේ.ආර්. ජයවර්ධන. ඔහු දෙවැනි 82 ජනාධිපතිවරණයෙන් ජය අරගෙන ඊට පස්සේ මේ රටේ අපකීර්තිමත්ම මැතිවරණ ප්‍රෝඩාව සිද්ධ කරනවා. ඒ තමයි 1982 දෙසැම්බර් මාසේ 22 වෙනිදා පැවතිච්ච ජනමත විචාරණය. අපේ තරුණයෝ දන්නේ නැහැ. ඒ ජනමත විචාරණය කොයිතරම් දූෂිතද කියනවා නම් ඊට මාස දෙකකට කලින් පැවතිච්ච ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරපු හෙක්ට කොබ්බෑ කඩුවගේ ඡන්දය පවා හොරට දැම්මා. ගමකදී නෙවෙයි ඒක සිද්ධ වුණේ කොල්ලුපිටියේ ඡන්ද මධ්‍යස්ථානයේ. මේ තමයි එදා පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය. මේ විදිහේ දීර්ඝ ලේඛනයක් තිබෙනවා 1977 94 දක්වා කාලය තුල එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය පාලනය. ස්වාමීන් වහන්සේලාට මතක ඇති ඒ දවස්වල මේ පූජ්‍ය ධර්මිටිපල රතනසාර කියලා හිමිනමක් හිටියා. ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ පැවිදි හඬ කියලා සංවිධානයක් හදලා ජනමත විචාරණයට එරෙහිව පත්‍රිකා බෙදුවා රැස්වීමක් කියලා. මේ ප්‍රදේශයෙන් පොලිසියට එක්වලා හිටිය ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් මේ පැවිදි හඬ රැස්වීමට කඩා වැදිලා ඒක විසිරුවා හැරි කඩා කප්පල් කරා අර පත්‍රිකා ටික පැහැරගත්තා. ධර්මිටිපල හාමුදුරුවෝ උසාවියට ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. ගිහින් කිව්වා මේ පොලිස් නිලධාරියා තමාගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බව මූලික අයිතිවාසිකම්. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක පිළිගත්තා. පිළි අරගෙන නියම කළා ඒ පොලිස් නිලධාරියාට රුපියල් 10000ක වන්දියක් හාමුදුරුවන්ට ගෙවන්න කියලා. මොකද්ද ජනාධිපති ජයවර්ධන මහත්මයා කළේ? ඒ වන්දිය ආණ්ඩුවේ සල්ලි වලින් ගෙව්වා. පොලිස් නිලධාරියාට උසස් වීමක් දුන්නා. එහෙම තමයි අධිකරණයට සැලකුවේ.
ඉන් පස්සේ ඔබට මත් දන්නවා ඇති ලංකා සම සමාජ පක්ෂයේ ඊටාම නිර්භීත කාන්තා නායිකාවක් සිටියා විවියන් ගුණවර්ධන. එතුමියගේ පාගමනකදී ඒකටත් මේ පොලිස් නිලධාරියා අවහිර කළා. අවහිර කළාම අධිකරණයට ගියා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව කියමින් ගුණවර්ධන මැතිණිය. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. නැවත වරක් අර පොලිස් කාර්යයට නිලධාරියට උසස් වීමක් දුන්නා. ඒ විතරක් නෙවෙයි මම දිනයත් හරියටම කියන්නම් 1983 ජූනි මාසේ 11 වෙනිදා මේ විවියන් ගුණවර්ධන මහත්මියගේ නඩුව පැමිණිල්ල පිළිබඳ නඩුව විභාග කොට තීන්දුව දීපු විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා. එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායම් ගිහිල්ලා. ඔවුන්ගේ ළංගම බස් වලින් එක දේශපාලනඥයෙක් කිව්වා ගල් ගැහුවේ විනිශ්චයකාරවරුන්ට නෙමෙයි, ඔවුන්ගේ ගෙවල් වලට නෙමෙයි, එතන තිබිච්ච කොට්ටම්බා ගහකට කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා අපේ රට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද, මේක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ, විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලටත් ගල් ගහන්න මිනිස්සුන්ට පුරවැසියන්ට නිදහස තියෙනවා. මේ තමයි අධිකරණයට සලකපු හැටි. ඒ පිරිස තමයි මේ ඉන්නේ. ඒ પરම්පරාවේ දෙවෙනි පුරුක තමයි, පළවෙනි පුරුක පිරිසුත් ඉන්නවා, දෙවෙනි පුරුක තමයි අටවෙනිදා වෙනස විසින් බලයට ගෙනාවේ. මේ විවිධ බලවේග එකතු වෙන මේ වාර්තාව එක්ක ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී එවැනි දේ සිදු වුණාද කියලා බලන්න. මහත්වරුනි, මම මහින්ද රාජපක්ෂ පාලනය පරිපූර්ණ එකක් කියලා කියන්නේ. ඒ පිළිබඳ විවේචන අපට තියෙනවා. නමුත් සංසන්දනාත්මකව මේ වාර්තාව සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයේ වාර්තාව සසඳ 1977 එක්සත් ජාතික පක්ෂයේ බලයට එන විට LTTE කුඩා සංවිධානයක් වැඩිම වුණොත් 50ක් 60ක් 100ක් තමයි ස්ථිර සටන්කරුවෝ හිටියේ. කේඩරේ කියලා කියන්නේ කාඩර්වරු හිටියේ. ඔවුන් අතේ තිබුණේ දෙවැනි ලෝක යුද්ධයේ සමයේදී පාවිච්චි කරපු පරණ රයිෆල් ටිකක් විතරයි. නමුත් 1994 දී එක්සත් ජාතික පක්ෂයේ බලයට යන විට LTTE මේ රටේ භූමියෙන් කොටසක් අයිති කරගෙන තිබුණා. වෙනම පරිපාලන ව්‍යුහයක් හදලා තිබුණා. වෙනම රාජ්‍යයකට අවශ්‍ය බොහෝ දේ අත්පත් කරගෙන තිබුණා. මේ තමයි ඔවුන්ගේ පාලන සමය තුල අපේ රටට සිද්ධ වෙච්ච මහා අනර්ථය. ඒ අනර්ථයේ දෑවැද්ද කර තියාගත්ත පිරිසක් තමයි අපි ජනවාරි 8 වෙනිදා වෙනසින් පසු මේ රට පාලනය කිරීමට බාර දී තිබෙන්නේ සහ සිවිල් සමාජයේ ඇතුළු විවිධ බලවේගවලට සාධාරණ සමාජයක්, පිවිතුරු සමාජයක්, තවත් නොයෙක් සමාජ හදන්න උත්සාහ කරන භික්ෂූන් වහන්සේලාට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, නීතිඥ එකතුව නැමැති සංවිධානයට මේ හැමතෙම අවශ්‍ය වී තිබෙන්නේ. සමහර කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒ 94 77 94 ආණ්ඩුව ඊට පස්සේ ආණ්ඩුව එහෙම නැහැ කියලා. ඊට පස්සේ 94න් පස්සේ නැවත වරක් එක්සත් ජාතික පක්ෂයට බලය එනවා 2001 දෙසැම්බර් මාසේ 5 වෙනිදා පැවතිච්ච මහා මැතිවරණය. ජනාධිපති ධූරයේ ඉන්නේ පොදු පෙරමුණේ නායිකාව, ආණ්ඩුව බලය හිමි වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට. ඒ ආණ්ඩුව කොහොමද නීතියට සැලකුවේ? අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව යුද්ධය හා සාමය පිළිබඳ තීරණ ගත හැක්කේ ජනාධිපතිට පමණමයි, අගමැතිට බෑ. නමුත් 2001 දෙසැම්බර් මාසේ බලයට එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 පෙබරවාරි මාසේ 22 වෙනිදා LTTE සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා. එදා සිටි ජනාධිපතිනිය ඒ ගිවිසුම ගැන දැනගත්තේ
අස්සම් කළාට පස්සේ එතුමියට බාර දෙන්නේ අස්සම් කරපු ගිවිසුමේ පිටපත. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවේදී മന്ത്രിවරු ප්‍රශ්න කළා LTTE සමග ගිවිසුමක් අස්සම් කරන්න යනවාද කියලා. එදා කතානායක විජමු ලොකු බණ්ඩාර මහත්තයා සහ එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ මහාචාර්ය ජී.එල්. පීරිස් දෙන්නම කිව්වා නෑ එහෙම ගිවිසුමක් අස්සම් කරන්නේ නෑ. අස්සම් කරනවා නම් පාර්ලිමේන්තුව දැනුවත් කරනවා මහා නායක හාමුදුරුවරු දැනුවත් කරනවා. ඒ ප්‍රකාශය කරන විට ඔවුන් දෙදෙනා ගිවිසුම අස්සම් කළ අවසන්. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය, මේ තමයි මහජන මතයට කන් දෙන ආකාරය, මේ තමයි පාර්ලිමේන්තුවට ගරු කළ ආකාරය. අනික් පැත්තෙන් ඒ සටන් විරාම ගිවිසුමෙන් කුමක්ද සිදු වුනේ? LTTE බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටි භූමි ප්‍රදේශ line of control කියලා ඉරක් කැඳලා ඔවුන්ට තනිකර පාලනයට ඉඩ දුන්නා. ආරක්ෂක හමුදා බැරක් වලට ආපහු කැඳෙව්වා. ආරක්ෂක හමුදා වලට LTTE ප්‍රදේශ වලට යන්න බෑ. නමුත් LTTE ක්‍රියාකාරිකයින්ට අනික් ප්‍රදේශ වලට ඇවිත් දේශපාලනය කරන්න ඉඩ දුන්නා. මොකක්ද වුන් කරපු දේශපාලනය? හමුදා බල බුද්ධ්‍යංශ නිලධාරීන් එකිනෙකා තෝර මැරුවා. ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. සටන් විරාම ගිවිසුම 5467 වාරයක් උල්ලංඝනය කළා. ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. ඒ තමයි මෑත වාර්තාව. ඉන් පස්සේ ජනවාරි 8 වෙනිදාට පසු වාර්තාව ගැන මම ඔබට කිව්වා. එයින් තව දෙක තුනක් එකතු කරනවා නම් තව කාරණයක් තමයි මේ FCID Financial Crimes Investigation Division මූල්‍ය අපරාධ විමර්ශන අංශය. ආණ්ඩුව කියනවා ඒක ස්ථාපනය කරලා තියෙන්නේ පොලිස් ආඥා පනතේ 55 වෙනි වගන්තිය යටතේ කිය. මෙතන ඉන්න උගත් මහතුරුන් මම ආයාචනය කරනවා ඒ පනත හොයලා කියවන්න. මේ පොලිස් ආඥා පනත සුද්දන්ගේ කාලේ හදපු පරණ නීති. ඒකේ 55 වෙනි වගන්තියේ මූල්‍ය අපරාධ ගැන වචනයක්වත් නැහැ. ඒකේ තියෙන්නේ පොලිසියේ නිලධාරීන්ට ක්වාටර්ස් වෙන් කරන්නේ කොහොමද? වාහන වෙන් කරන්නේ කොහොමද? ඉන්ස්පෙක්ටර්ට දෙන්නේ ජීප් එකක්ද, කාර් එකක්ද, බයිසිකලයක්ද? මේවා තීරණය කිරීම සඳහා පොලිස්පතිට තියෙන බලතල තමයි 55 වෙනි වගන්තියේ තියෙන්නේ. දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද මේ බරපතල වංචාව නීතිය පාලනය පිළිබඳ කතා කරමින් මොවුන් ගෙනියන වංචාව. දැන් මම අවසන් කරන්නම් අපේ කාලය කෙටි නිසා. එතකොට මේ සැසඳීම කළ විට අත්නෝමතික පාලනය මර්ධනය මං හිතන්නේ මර්ධනය ගැන කිව්වොත් අපේ සමහර හාමුදුරුවන්ට මතක නැහැ 1982 අර කොළඹ බෞද්ධාලෝක මාත්‍යේ ශාලාවක තිබුණා සිංහල බල මණ්ඩලයේ රැස්වීමක්. ඒ රැස්වීම තියෙනකොට එක්සත් ජාතික පක්ෂයේ මැරයෝ ඇවිල්ලා පුන් කලස් වලට පයින් ගහලා සරච්චන්ද මහාචාර්ය සරච්චන්ද්‍ර කාණුවේ දාලා ගැව්වා. සෝබිත හාමුදුරුවන්ටත් ගැව්වා. දැන් උන්වහන්සේට මතක නැහැ. ඔබතුමත් හිටියා. සමා වෙන්න. එහෙම තමයි. නීතියට ගරු කළ ආකාරය එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඇයි මහ බැඳු මම පෞද්ගලික වශයෙන් දන්නේ නැහැ මහ බැංකු බැඳුම් කර සිද්ධියේ ඇතුළාන්තය මට අකුරෙන් අකුර කියන්න බෑ. මොකද මට ඒ පිළිබඳ දැනීමක් නැහැ. නමුත් බරපතල චෝදනාවක් තියෙනවා. බිලියන 59ක පාඩුවක් සිද්ධ වුණු බවට තියෙනවා. ඇයි ඒක පරීක්ෂා නොකරන්නේ? ඇයි ඒක FCIDට නොගියන්නේ? ඇයි ඒකට පමණක් එක්සත් ජාතික පක්ෂේ නීතිඥයෝ 3 දෙනෙක් පත් කරන්නේ පරීක්ෂණ සඳහා? හැඳුනුම්පතක වෙනස පරීක්ෂා කරන්න පොලිසියට ගෙනියනවා. රුපියල් කෝටි 5900ක වංචාව පිළිබඳ චෝදනාව ගැන තමන්ගේම නීතිඥ 3 දෙනෙකුට පරීක්ෂණය බාර දෙනවා. ඉතින් මේ සියලු කරුණු වලින් සංසන්දනාත්මකව බලන්න මේ යහපාලන හමුදාව කියන ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, මර්ධනය යන අංශ වලින් ඔවුන්ට කොයිතරම්
කීර්තිමත් වාර්තාවක් තිබෙනවා. ඒ අංශ වලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වාර්තාව ඔවුන් කියන තරමට අසතුටුදායකද? ඔබම වාර්තා කරලා බලන්න. ජනාධිපති රාජපක්ෂ මහතාගේ කාලේ වෘත්ති සමිති නායකයෝ මැරුවේ නැහැ ගහලා. 80 වැඩ වර්ජනයේ ආරම්භයේදී දවස් දින භාගයක සංකේත වැඩ වර්ධනයක් තිබුණා. ඒ වැඩ වර්ධනයේ තිබෙන විට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජේ.එස්.එස්. ජාතික සේවක සංගමයට නියෝග කළා ඒගොල්ලන්ටත් විරෝධතාවක් සංවිධානය කරන්න. ඒ විරෝධතාවේදී තමයි ඩී සෝමපාල නැමැති පස්දරු පියෙක් කම්කරුවෙක් ඝාතනය වුණා. ඒ ඝාතනයට නම කියවුණු තැනැත්තා අදත් ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේ. දැන් එවැනි වාර්තාවක් මේ ආණ්ඩුවට රාජපක්ෂ මහතාගේ කාලේ තිබුණද කියන එක සංසන්දනය කරලා බලන්න. එහෙමනම් මගේ අවසානයේදී මම ගොනු කරන තර්කය මේ සිවිල් සමාජයේ හාමුදුරුවරු කලාකරුවෝ මාධ්‍යකරුවෝ ඔය ඊනියා අන්තර්ජාතික ප්‍රජාව මේවා දන්නේ නැද්ද? ඔවුන් දන්න. නොදැන ඉන්නේ ටික දෙනයි. දැනයි මේක කරන්නේ. ඔවුන් දන්නවා නූතන තරුණ පරපුරන්ට මේක අවබෝධයක් නැහැ. පැරණි අය අමතක කරලා එහෙම නැත්නම් ඔවුන් නිහඬව සිටිනවා. ඒ සියලු දුර්වලකම් ප්‍රයෝජනයට ගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය යක්ෂ පාලනයක් ලෙස නිරූපණය කරලා අටවෙනිදා ඇති කරපු වෙනස තවදුරටත් පවත්වා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ. ඔවුන්ගේ ප්‍රධානම ආයුධයක් වෙන්නේ දූෂණ චෝදනාව. මම ඒ ගැන මට කෙටි සඳහනක් කරන්න ඉඩ දෙන්න. 77-94 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් අතිශය දූෂිත පාලනයක්. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එයාගේ කටින්ම එකවරක කිව්වා නිදහසින් පස්සේ දූෂිතම කැබිනට්ුවේ නායකත්වයේ දරන්න මම අවාසනාවන්ත වෙලා තියෙනවා කියලා. ඔහු ඒක කිව්වා. ඒ විතරක් නොවේ සංකේතයක් වශයෙන් නිදර්ශනයක්. ඒ කාලේ මේ හේවා 60 ආසනයේ හිටපු മന്ത്രിවරයා පිටරට ගොස් එන විට රත්තරම් බාර් ගෙනල්ලා රේගුවට අහුව. මේක ලොකු ഘോഷාවක් බවට පත් වුණා. ඒක යටපත් කරන්න ආණ්ඩුව උත්සාහ කළා. බැරි වුණා. යටපත් කරන්න බැරි වුණාම ඒ മന്ത്രിවරයාව ඉවත් කරගත්තා. ඉවත් කරගෙන ඔහුගේ සහෝදරිය පත් කළා හිස්සුණු മന്ത്രി දුරේට. අර മന്ത്രിවරයාව පත් කළා ඒ දවස්වල මහවැලි ව්‍යාපාරයේ වික්ටෝරියා ව්‍යාපෘතියේ නේවාසික කළමනාකරු ලෙස. වික්ටෝරියා ව්‍යාපාරයේ නේවාසික කළමනාකාර දුරය රම්පොළු 10ක් 15ක් නෙවෙයි 100ක් ගේනවටත් වඩා සල්ලි හොයන්න පුළුවන් තැනක්. එහෙම තමයි ඒගොල්ලන්ගේ පාරිශුද්ධ භාවය. එදා මේ සැරේ මේ දින 100ක 178ක ආණ්ඩුවේ සිදු වී තිබෙන දූෂණ මේ සියල්ල මැද මේ අයට අවශ්‍ය වී තිබෙනවා කරුණු දෙක තුනක් මේ බලකාය පිටුපස ඉන්න බලවේගවල. එකක් මේ රට අධිරාජ්‍යවාදයේ පිළිකන්නක් බවට නැවතපත් කිරීම. ඔවුන්ගේ පාලනයට නතු කිරීම. දෙක අධිරාජ්‍යවාදයේ උවමනා වන සෑම රටක්ම අස්ථාවර කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම. රට අස්ථාවර කරන්නේ බෙදුම්වාදය පෝෂණය කිරීමෙන්. බෙදුම්වාදය පෝෂණය කළ විට මේ රටේ බලව්‍යුහයන් දෙකක් නිර්මාණය වෙනවා. ඒ දෙකම Tamanට කන්ට්‍රෝල් කරන්න පුළුවන් බව විදේශීය බලවේග දන්නවා. තුන්වෙනි එක අපේ රට නැවත වරක් උග්ග දක්ෂිණාංශික අන්තවාදී උග්ග ධනවාදී නව ලිබරල් ගෝලීයකරණ ආර්ථික ව්‍යාපෘතියට යට කිරීම. මේක තමයි ඔවුන්ගේ තිබෙන අරමුණු තුන. ඒ අරමුණු තුන ඉටු කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඕනෑම මුදලක් වැය කරන්න සූදානම්. ඒ මුදල් වලින් තමයි මම පිළිගන්න විදියට ඔය ඊනියා සිවිල් සමාජයේ පෙට්‍රල් ගහන්නේ. ඒගොල්ලෝ දුවන්නේ. මේ සිවිල් සමාජයේ කවදක්වත් කියලා තියෙනවද මෙන්න අපිට සල්ලි එන්නේ මෙහෙම. මෙන්න ලැබුණු සල්ලි ප්‍රමාණය. මෙන්න වියදම් කළ ආකාරය කියලා
ඔවුන් කියන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් ද ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න අතේ සතයක් නැතිව? ඔවුන් හම්බ කරන මුදලින් අතේ තියෙන පොකට් එකකින් ඒකට වියදම් කරනවද? නැහැ. ඔය සිවිල් සමාජ සංවිධානවල සම්මන්ත්‍රණයකට ගියාම යන අයටත් සල්ලි දෙනවා. හොඳට කන්න දෙනවා, හොඳට බොන්න දෙනවා. ඒ සල්ලි එන්නේ අධිරාජ්‍යවාදී රටවලින්. අප හමුවේ තියෙනවා තර්ජනයක්. 8 වෙනිදා ජනාධිපතිවරයෙන් ඇති වූ වෙනස මේ රට අධිරාජ්‍යවාදයට ගොදුරු කරන, බෙදුම් වාදයට බිලිදෙන, උග්‍ර ධනවාදී නව ලිබරල් ආර්ථික ව්‍යාපෘතියට යට කරන වෙනසක් හටගෙන තිබෙනවා. ඒ වෙනස පිටුපස සිටින බලවේගවලට අවශ්‍යයි අගෝස්තු 17 වෙනිදා එය තවදුරටත් තහවුරු කරන්න. මෙන්න මේ අභියෝගය ජය ගැනීමට නම් 77 දී කළ වරද නැවත නොකොට යථා භූත ඥාන දර්ශනය අනුව සිතා බලා නිවැරදි තීරණය ගැනීම මේ රටේ ජනතාවට බාරයි. එසේ නිවැරදි තීරණය නොගතහොත් මේ රට ඉරාකයක්, ඇෆ්ගනිස්තානයක්, සිරියාවක්, යුක්රේනයක් බවට පත්වීම වළක්වන්න බෑ කියන එකයි අපට තියෙන දැනුම අනුව අප එළඹ තිබෙන නිගමනය. තීරණය ඔබේ. නිවැරදි තීරණය ගැනීමට අවශ්‍ය ඥානය, ධෛර්යය ඔබට පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ස්තුතියි.